වීඩියෝ එක බලන ඔයාව ධනවත් වේවා බලවත් වේවා නිරෝගී වේවා කියලා පතනවා. ගොඩක් දෙනෙක් දැකලා නැතුව ඇති ඉතාලියේ ඩොකියුමන්ට් චෙක් කරනවා පොලිසියෙන්. ඔයාලා අර ඈතින් දකින්නේ ඉතාලියේ විදේශිකයෙකුගේ ඩොකියුමන්ට් චෙක් කරන අවස්ථාවක්. ඉතින් මේ වීඩියෝ එක දාන්නේ ගොඩක්ම ඒ ගැන කියන්න දැන් අලුතෙන්ම ඉතාලියට නෙමෙයි මුළු යුරෝපෙටම අලුතෙන් ඇවිල්ලා තියෙන අලුත් නීතියක් කොළ නැති අයට සහ ඉතාලියට විසිට් වීසා වලින් ඇවිල්ලා කාලය ඉක්ුත් වෙලා ඉන්න අයට සහ ඒ වගේම රිපූජි දාලා පේල් වෙන අයට මොකද කරන්න කියලා යුරෝප් සංගමයෙන් අලුත් නීතියක් දැන් පිට වෙලා තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරලා නීතියක් වශයෙන් දැන් එන්න තියෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් කියන්න තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඒ වගේම තව විශේෂම දෙයක් කියන්න ඕන. මේ ඉතාලි මේ පොලිසිය සහ ඉතාලි ජනතාව හරිම හොඳයි. හරිම කරුණාවන්තයි. හැම කෙනෙකුටම පොලිසියෙන් වුණත් අපිව චෙක් කරනවා නම් අපිව පරීක්ෂා කරනවා නම් අපිට කතා කරන්නේ සිඤ්ඤෝරා සිඤ්ඤෝරේ, ඒ කියන්නේ සර් එහෙම නැත්නම් මැඩම් එහෙම කියලා තමයි ගොඩාක් දුරට කතා කරන්නේ. ඉතින් මෙයාලා කොච්චර කරුණාවන්තද කියනවා නම් ගිය සතියේ මේ වගේ තැනක මේ වගේම මේ එක ලංකාවේ ගෑනු ළමෙක් පොලට ගිහිල්ලා බඩු අරගෙන එද්දී හදිසියෙම shopping bag 3-4කට බඩුත් අරගෙන එයා මේ කඩෙන් එළියට එද්දී පොලිසිය මෙයා පොලිසියව දැකලා නැහැ. නමුත් පොලිසිය මෙයාව මේ නවත්තලා තියෙනවා. නවත්තලා ඉවරලා මේ ඩොකියුමන්ට් ගන්න කියලා තියෙනවා. එකපාරට මෙයා බය වුණ පාරටම පොලිසිය දැකලා ඉවරලා මෙයාගේ අතේ තිබුණ ඒ බඩු මළු වලින් එක shopping bag එකක් කැඩිලා බිම වැටිලා. ටක් ගාලා ඒ පොලිසිය එක්කෙනා මෙයාව චෙක් කරන්න හදපු පොලිසිය එක්කෙනා ටක් ගාලා පොඩ්ඩක් ඔහොම ඉඳන් කියලා මෙයා ඒ ළඟ තිබුණ කඩේට ගිහිල්ලා ඒ කඩෙන් shopping bag එකක් ඉල්ලන් ඇවිල්ලා මෙයාගේ බඩු ටික ඒ shopping bag එකට දාලා දීලා මෙයාව පරීක්ෂා කරන්නේ නැතුව ඇරලා. ඉතින් අන්න ඒ වගේ හරිම කාරුණිකයි මෙහි පොලිසිය. ඊට ඉස්සල්ලා කියන්න ඕන මේ සයිප්‍රස් ඉඳලා ආපු ගෑනු ළමයෙකුට රිපූජි දාන්න ගිහිල්ලා තියෙනවා කුස්තූරයකට. ගිය වෙලාවේදී එයාව අහුවෙලා තියෙනවා. එයා සයිප්‍රස් එද්දී අතරමඟදී වෙනින් රටකින් අහුවෙලා ඒ රිපූජි දාලා. ඒ රිපූජි දාපු එක මෙහි කුස්තූරයකට ඇවිල්ලා ඇඟිලි සලකුණු දෙද්දී අහුවෙලා එයාට රිපූජි දාන්න බැරුව ගිහිල්ලා ඉතාලි පොලිසියෙන් එයාට දීලා තියෙනවා දවස් 14ක් ඇතුළත රටින් යන්න කියලා ලියකිවිල්ලක් රටින් පිට වෙන්න කියලා. කියන්නේ ඉතාලියෙන් පිට වෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි ඒ දවස් 14 ඇතුළේ එයා නීතිඥයෙක් අල්ලලා යූරෝ 800ක් දීලා ඒ ලියුම අවලංගු කරගෙන රිපූජි දාලා තියෙනවා. දෙවෙනි කාරණේ මට තව ළමෙක් හම්බුණා පිරිමි ළමෙක්ව. එයා ඉතාලියේ අවුරුදු 6ක් හිටපු පිරිමි ළමෙක්. දැනුත් 6ක් ඉන්නේ කෙනෙක්. එයාට ඔක්කොම ඔරිජිනල් ඩොකියුමන්ට් වලට ඉතාලියට ඇවිල්ලා තියෙන්නේ. නමුත් එයා ඉතාලියට ඇවිල්ලා අධික ලෙස ගංජා වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ගංජා සහ අරක්කු වගේ වට ගොඩාක් ඇබ්බැහි වෙලා දැනුත් රුමේනියාවෙන් ඉඳලා එන අය 100ට වැඩි ප්‍රතිශතයක් බොහෝ කට්ටියක් ඔය වගේ දේවල් කරනවා. ඒ අයට හොඳ ආදර්ශයක් මේක. ඒ වගේ දැනටමත් හැබ්බැහි වෙලා ඉන්නවනම් ඒවා වහම නතර කරන්න. නැත්තම් ඉතාලියේ ඉන්න ගොඩාක් අමාරු වෙනවා. කොහොම හරි මේ මං කියන තරුණයවත් අවුරුදු 30ක්වත් නැහැ මෙයාට වයස. 24ක් කිව්වා අවුරුදු. මේ පොලිසියෙන් අල්ලගෙන තියෙන ඔය එක අවස්ථාවක අරගෙන ගිහිල්ලා මෙයාව ඊට පස්සේ මෙයාගේ ඩොකියුමන්ටුත් කැන්සල් කරලා මෙයාට ඔරිජිනල් මෙහෙට මේ අම්මා මෙයාව මෙහෙට ගත්ත එක්කෙනෙක් මෙයාගේ ඩොකියුමන්ටුත් පොලිසියෙන් කැන්සල් කරලා අවසානයේදී මාස 2ක් ඇතුළෙත් ඉඳලා තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් කිසිම දෙයක් නැහැ. මේ කිසිම ඩොකියුමන්ට් එකක් නැහැ. නිකන්
ඔළුවත් නිකන් මේ නිකන් අන්ධ කලන්දන් වෙලා වගේ තියෙන්නේ, රැකියාවක් කරන්න පුළුවන් තත්ත්වෙකුත් නෑ යාට. දැන් නම් අර මේ ගංජා ගහනවා වගේ ඒ වගේන් මිදිලා ඉන්නේ. නමුත් එයාට දැන් අර මේ ඒ වුණ දේවල් වලට එයාගේ මනස දැන් නිකන් විකෘති වෙලා වගේ තියෙන. ඉතින් හොඳ පාඩම් ඔය වගේ ඒ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අයට දෙවෙනි කාරණේ. ඒ වගේම කියන්න ඕන දැන් යුරෝප් සංගමයෙන් ඉතාලියට විතරක් නෙමෙයි මුළු යුරෝපෙටම අලුත් නීතියක් එන්න යනවා. දැනටමත් ඒක සම්මත වෙන්න දාලා තියෙන්නේ. ඒ නීතිය අනුව යුරෝපෙම හැම රටකම ඉන්න අයට කොළ නැතිව සහ ඩොකියුමන්ට් ඉවර වෙච්ච අයව රිපූජි දාලා පේල් වුණු අයව ඒ රටවල් වලට අරින්න, එහෙම නැත්තම් අවුරුදු 2ක් කැම්ප් එකේ තියන්න. දැන් අලුත් නීතියක් එනවා. දැනටමත් යුරෝප් සංගමයෙන් ඒක පිට වෙලා තියෙන්නේ. ඒ නීතිය අනුව ඒ නීතිය එන්නේ ඉස්සෙල්ලා දැනට තියෙන නීතිය කිව්වොත්, දැනට තියෙන නීතිය අනුව දැන් ඔය ටූරිස්ට් වීසා වලට ඇවිල්ලා එහෙම නැත්තම් කොලෙස්ක දූත වෙලා එහෙමත් නැත්තම් රිපූජි දාලා පේල් වෙලා ඒ වගේ ඉන්න 5 දෙනෙක් හිටියොත්, ඉතාලිය විතරක් නෙමෙයි මුළු යුරෝපෙම මෙතෙක් කාලයක් ඇරලා තියෙන්නේ තමුන්ගේ රටවල් වලට 5 දෙනෙක් හිටියොත් 5 දෙනාගෙන් එක්කෙනයි. 4 දෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ. 4 දෙනා ඉතුරු 4 දෙනා මොන ක්‍රමයකින් හරි යුරෝපයේ ඉන්නවා. මෙතෙක් කාලයකට එක්කෙනයි ඇරලා තියෙන්නේ. නමුත් මේ අලුතෙන් එන්න තියෙන නීතිය අනුව ඊට වැඩි ප්‍රතිශතයක් අරිනවා කියලා තමයි එයාලා දන්නලා තියෙන්නේ. නමුත් ප්‍රතිශතය හරියටම කියලා නැහැ. කොහොම හරි මේ නීතිය අනුව අලුතෙන් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ තමයි මේ නීතිය එන්නේ. ඉතින් ඒකින්ද ගොඩක් අය පරිස්සමෙන් ඉන්න වෙනවා. නැත්තම් ඉදිරියට ලොකු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා යුරෝප් රටවල් වල ඉන්න අයට. ඒ වගේම මේ අලුතෙන් ඇවිල්ලා තියෙන නීතිය අනුව යුරෝප් රටවල් වල ෆැමිලි පිටින් ඉන්නවා නම්, පවුල් පිටින් ඉන්නවා නම්, කසාද බැඳලා හෝ නොබැද පවුල් පිටින් ඉන්නවා නම්, එයාලට දරුවෝ ඉන්නවා නම් එයාලට මේ නීතිය බලපාන්නේ නැහැ. එයාලව අවුරුදු 2ක් කඳවුරුවකට දාන්නෙත් නැහැ. එයාලව තමුන් ආපු රටේ යවන්නෙත් නැහැ. එයාලට ලොකු වාසියක් තියෙනවා. ඉතින් මේ දරුවෝ ඉන්න අයට, පවුල් පිටින් ඉන්න අයට කිසි ප්‍රශ්නයක් නැහැ. වීසා එකක් නැතුව වුණත් යුරෝප රටවල් වල ඉන්න පුළුවන් මේ අලුත් නීතිය අනුව.